පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වූ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනුණේ පසුගිය පෙබරවාරි මාස 25 වනදායි. ඒ අනුව ඔහුගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. එවන් පසුබිමක් තුළ අද සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා. ඒ අනුව සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ඔහු සියදිවි නසා ගැනීමේ අවදානමක් පවතින බවයි. සුරේෂ් සලේ පිළිබඳව දැනට ලබා දී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා මත ඔහුට කාන්සාව විෂාදය පශ්චාත් කම්පන ආක්‍රමිකතා ඇති බවට නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ඔහු වද හිංසාවට ලක් කිරීම හේතුවෙන් මෙම මානසික තත්ත්වයන් ඇතිව තිබෙන බවටයි සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ. එම නිසා සුරේෂ් සලේ එම දෙපාර්තමේන්තුවෙන් වෙනත් ස්ථානයකට යොමු කර සුදුසු මානසික ප්‍රතිකාරයක් සඳහා යොමු කරන ලෙසද ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් මෙම මෝසම කැඳවන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව හෝ අගතියටපත් පාර්ශව නියෝජනය කරන නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. මේ හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ පාර්ශවවලට නොතීස් නිකුත් කිරීමටද කටයුතු කළා. ඒ අනුව මෙම නඩුව හෙට දිනේදී යලි විභාගයට ගෙන කරුණු සලකා බැලීමට නියමිතයි.